කිරියෝදී පොල් ඊට පස්සේ කිව්වා කිරියෝදී පොල් සම්බෝලයක් ආපු ඉඳ පොල් නැති උනායි කියලා. ඉතින් ආණ්ඩුවට වැඩ පිළිලක් සැලැස්මක් නැති වුනාම තමන්ට හිතන කෙනාට චෝදනා කරන්න පටන් ගන්නවා. හිතන කෙනාට ඇඟිල්ල දික් කරනවා. රොමේනියා රැකියාවේ විශ්වාසී සන්නාමය සහස්ත්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. හරියන්න නම් මල්ලි හරිම තැනට යන්න ඕන. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. දැන් ආයේ දේශපාලන දඩයම ක්‍රියාත්මක කරන එක පැත්තකින් අපිට නම් ඒක පුරුදුයි. මට විතරක් නෙවෙයි අපේ ආච්චිට පුරුදුයි. 97යි වයස. ආච්චි දැප පිට ඉන්නේ. මේ පහුගිය කාලෙත් කියලා කට උත්තරයක් දීලා. නේ? පහුගිය කාලේ කියලා කට උත්තරයක් දීලා. දැන් ජාමර සම්පත් මන්ත්‍රීතුමා මම දැක්කා රක්ෂිත බන්ධනාගාරගත කරලා. ඉතින් ජාමර සම්පත් මහත්තයා කෙනෙක් ගමෙන් ආපු පොඩි තැනින් දේශපාලනය පටන් ගත්ත බිම් මට්ටමේ දේශපාලඥයෙක්. ඔය JVP අය කියනවා වගේ තමන්ගේ පන්තියේ එක්කෙනෙක්. ජාමර සම්පත් මහත්තයා දැමත් මන්ත්‍රීතුමත් ඔය ජනතා විමුක්ති පෙරමුණ කියන පන්තියේ මිනිස්සෙක්. ගමේ මහ පොළේ පය ගහලා බිමින් ආපු කෙනෙක්. හැබැයි එයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා JVP එකට උපදෙස් දෙනකොට රාජ්‍ය පාලනය පිළිබඳව වැරදි පෙන්නනකොට පාර්ලිමේන්තුවේ හඬක් නැගුවම ඊට පහුවදට ටික කාලයක් යනකොට රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මාව දාන්න try කරා හරි ගියේ නෑ මල්ලිව යාච්චි වෙයි දැම්මා. හැබැයි මාව තාම උත්සාහ කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ අපි බය නෑ. අපි අභියෝග වලට බය දේශපාලනය කරන්නේ නෑ නෙවෙයි. අපි අභියෝග වලට ආදරය කරනවා. ඒ හින්දා අපට හිරගෙදරත් එකයි රජගෙදරත් එකයි. අපි ඉරිසියාවෙන් දේශපාලනය කරන්නේ. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපිට ඕනේ මේ රටේ දරුවන්ට රැකියාව ටික උත්පාදනය කරන්න කර්මාන්ත වහන්න නෙවෙයි. අලුතෙන් කර්මාන්තශාලා අරින්න. අසීමිත බදු ගහලා ව්‍යාපාරිකයෝ වටන්න නෙවෙයි. අලුත් තරුණ පරම්පරාව අලුත් ව්‍යාපාරිකයෝ බවට පත් කරන්න. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් රැකියාව උත්පාදනය කරන්න. නව ව්‍යවසායකයෝ හදන්න. අලුත් පරම්පරාවක් හදන්න. අලුත් ව්‍යාපාරික පැලැන්තියක් හදන්න. අලුතෙන් මේ රටේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ දෙමව්පියන්ව බලා ගන්න පුළුවන් අනාගත પરම්පරාවක් ගොඩනගන්න සංස්කෘතියට ගරු කරන අපේකම ආරක්ෂා කරන මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන දුකසප හඳුනන මිනිස්සු පිරිසක් හදන්න අපිට දේශපාලනය කරන ලේසි ඉරිසියාව වෛරයේ කුහකත්වයේ වපුරලා හැබැයි ඉරිසියාව වෛරයේ කුහකත්වයේ තුල දේශපාලනය කිරීම තුල කිසිම සාධාරණයක් සමාජයට රටත් වෙන්නේ නැහැ කියන එක. අපි තේරුම් ගන්න ඕනේ. ඒක වර්තමාන ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. වර්තමාන ආණ්ඩුව බලයට ආවේ කුහකත්වයෙන්, ඉරිසියාවෙන්, වෛරයෙන්. ඇතිරෙති පරතරයක් නිර්මාණය කරන්න උත්සාහ කළා. ඉරිසියාවක් ගොඩනැගුවා. ඒ තුල සමස්ත 225ටම මඩ ගැහුවා. වෛද්‍යවරුන්ට මඩ ගහනවා අතරත් මාධ්‍යවේදීන්ට මඩ ගහනවා. අධිකරණය නඩුකාරවරුන්ට අධිකරණයට සමාජ මාධ්‍ය පාවිච්චි කළා මඩ ගහලා අධිකරණයේ තියෙන ගෞරවය නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන ගෞරවය නැති කරන්න වර්තමාන ආණ්ඩුව උත්සාහ කරනවා. තමන් විපක්ෂයේ හිටපු කාලේ කරපු දේවල් ඒ විදිහටම ආණ්ඩුවට විල ක්‍රියාත්මක කරනවා. අද ආණ්ඩුවට අමතක වෙලා තමන් ඉන්නේ රාජ්‍ය බලයේ කියලා. ජනාධිපතිවරයා තමන්ගේ JVP පක්ෂෙන් කියලා. අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ JVP එකේ කියලා. පාර්ලිමේන්තුවේ 225න් 159ක් JVP එකේ කියලා අමතක වෙලා. දැන් ඒ අතර සමහරු කියනවා මේ ප්‍රාදේශ සභාව එහෙම නැතුව වැඩ කරන්න අමාරුයි. දැන් ජනාධිපතිකම තියාගෙනත් කරගන්න බැරි නම් පාර්ලිමේන්තුවේත් 159ක් තිබිලා කරගන්න බැරි නම් ප්‍රාදේශ සභාවත් ඒ අය දින්න කියලා ඔක කරගන්න බෑ. මොකද වැඩේ කරගන්න බැරි කමට වඩා කරගන්න දන්නේ නැතිකම තියෙන්නේ. හැබැයි ඉතින් කන්ටේනර් එහෙම පන්නන්න නම් දන්නවා.